sexy lady. Where are you going? I can give you a lift. What do you say? ඇමරිකාව වගේ රටවල වල දාන සෙල්ලම් මේ දාන්න බෑ මයිකල්. Not my fault. එහෙම අධික වේගෙන් යන්න පුළුවන් ද පාරවල් වල? මේ රටේ නීති මාලාවක් කියලා දෙයක් තියෙනවා. අරගෙන ගිහින් දානවා කූඩුවේ. කියලා ලොකු සර් කිව්වානේ රත්නායක ඇදා. අපි එහෙම කරන්නේ. අයියෝ පරිප්පුය. හරි. රත්නායක අපිට හොරෙන් මෙතනින් කිසිම වාහනයකට යන්න. සුදදවනායක මෙතනින් කොහේ යන්නද අපිට හොරෙන් එහෙම? දසනායක මේ දැක්කද මේ මෙතනින් කපීරියක් ගියාද? මොන කපීරුදෝයි? සමුසෙට වයර් මාරු වෙලාද? දැක්කේ නැත මේ දැන් කෙල්ලගෙන ගියේ මෙතනින්. එච්චර වෙගෙන් ගියා නම් මකුලත් ඔය කතා කරන්නේ. නගිනවා ඉක්මනට. අපිත් එක්ක මොන කපීරුද? මේ දසනායක අර යන්නේ මං කියපු කාර් එක. අඩේ ඇත්තට යනවා කාර් එක යනවා. මේ දසනායක අර අපි පව් කරන් ගිහපු කාර් එක ආ. ඔව් යනවා ඉතින්. මේ දසනායක අර යන්නේ මං කියපු කාර් එක. පොඩ්ඩයි ඉන්නෝ අල්ලගන්න. අපි පස්සේ පොලිසියෙන් පන්නනවා වගේ. අපි දැන් මොකද කරන්නේ? ඩියෝන්ට කතා කරන්න. ඩියෝන් නෙමෙයිද? මං සිරිපාල. ඔව් සිරිපාල. මේ මං කියන්නේ හොඳට අහගන්න. අපි පිටිපස්සෙන් පොලිසියෙන් පලෝ කරනවා. සිරිපාල පුළුවන් ඉක්මනට ට්‍රක් එකක් තරම් හන්දිය ගාවට එන්න. අපි කාර් එක ට්‍රක් එක තුල දාලා හංගමු. හරි මල්ලි. මං හන්දිය වාහනේ නවත්තන් ඉන්නම් බාරේ. හරියක්. ඕ මුංගේ පිස්සු යඩනේ. Get the control. මොනවා කියන්නේ? नायक යනවා ඔය අයියේ මේක කරකලා යනවාකෝ මේ යනවා අයියේ යනවා කරකනවාකෝ යන් අට ඉන්නවා යර ගල්ලන්නත් නමකුල් මේකට කොහොමද කාර් එකක් නම් ගන්න මට වැඩක් නැහැ මට සල්ලි දීලා තියෙන්නේ කීයක වැඩේ කරලා නිකන් හිටියනම් ඉවරනේ සතනායක අයියෝ මේ බයික් එක නතර කරේ නෑ ඕයි ඒක ඇත්තටම කපීර් එකක්ද කොහොමද අර යන්නේ අරලා ඉලියනේ දැට්ටි මුදලාලේ ලොරියට නහුත්තටම හැවනේ මම හිතුවා හන්දිය ලොරි දෙකක් තියෙද්දි මම මේක පටල ගනී කියලා. මොඩ වගේ දැම්ම මේ දෙකින් ඉල්ල වෙන්න මගුලකට. අය